Welcome to Menu and Yenu Island Days. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Hi. ඉතින් ඔන්න අපි අදත් යනවා බලපිටියටම තමයි අදත් යන්නේ. හැබැයි වෙන තැනකට. ලස්සන ලොකේෂන් එක. ලොකේෂන් එක මම දැකලා දෙනවා. මෙයා නම් තාම දැකලා නැහැ. තාම Google Map එකේ මේ map එකවත් මම මෙයාට share කරේ නැහැ. ඔව් තාමත් තැනවත් මම දන්නේ නැහැ. බලපිටිය කියලා විතරයි දන්නේ. පින්තූරයක් දැකලා නැහැ. ඉතින් සර්ප්‍රයිස් එකක් වෙගෙන ඉතනවා. ඉතින් හරිම ලස්සනයි vlog එකක් ගේනවා අපි vlog එකක් නෙමෙයි ගොඩක් ගේනවා. මොකද කලින් අපි travel vlog එකකට ලස්සන comments ලස්සන දේවල් අපිට කියලා තිබ්බා. ඉතින් thank you so much. ඒ වගේ ලස්සන videos අපි ඔයාලා වෙනුවෙන් ගේනවා. මොකද මේ ටිකේ vlogs නැත්තේත් කියලා අහලා තිබ්බා. ඉතින් vlog එකක් ගේනේදී අපි travel කරනකම හිටියා ඔයාලට. ඔව්. ඉතින් අපි ගිහලා බලමු. අපි යා. අපි කැරවන් ෆ්‍රෙෂ් එකට ගියා. මොකද අපිට බඩගිනි අපිට පරක්කුත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි ගියා කන්න. අපි සාමාන්‍යයෙන් ගන්නේ කැරවන් ෆ්‍රෙෂ් එකෙන්. මොකද ඒක මා රහයි නේද? අනිත් එක ගානචේත් ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් කැරවන් ෆ්‍රෙෂ් කියන්නේ ඒකනේ. ෆ්‍රෙෂ් නම ඒගොල්ලෝ තියාගෙන වෙලා දැගිටි යනවා. ඉතින් හදිස්සි හයියෙන් දැන් 3:42යි වෙලාව. අපි එකට චෙක් ඉන් වෙන්න හිටියේ. යද්දි 5 වෙනවා. සාමාන්‍ය දැන් කියන්නේ පරක්කු වෙන්න පුළුවන්නේ. අර සාමාන්‍යයෙන් කමියුනිකේ විනාඩි 15ක් 10ක් මැක්සිමම් පැයක් කියන්නකෝ. ඔව් පැයකොත් කලාතුරකින් තමයි අපි දැන් වැඩකට එනවා කියලා පැයක් පරක්කු වෙලා යනවා කියලා එකක් නැහැනේ. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් පරක්කු පැය භාගයක් පරක්කු උඩරින් මට්ටමේ වැඩිම පැයක් කියමුකෝ. ඔව්. අපි ගියේ ඒතර එකට යනවා කියමු කට්ටිය යන්නේ පහට පැය 4ක් පරක්කු වෙයි. අපි හයිවේ රෙස්ට් එකෙන් නෙමෙයි හයිවේ එකෙන් නේද? හයිවේ එක්සිට් එකේ ඉන්නේ. තව අපිට පෙන්නනා විනාඩි 24ක්. කිලෝමීටර් 13ක්. තව? ආ. එච්චර දුර යන්න තියෙනවා. දැන් අපි ගිවන්න යන්නේ. පොල්ටරන් ඉදිත් මතයිද? මම වීඩියෝස් බල ඇනුම් ඇරාවේ. මේ තියෙන අපේ GoPro එක සෙට් කරගෙන හරිම ලස්සන view එකක් තියෙනවා මේ පැත්තේ. මෙයා ගෙවනවා. බොසා ගෙවනවා. Is this Ambalangod? I think so. Yeah. Yeah, no? Because I saw this like Ambalangod and repeat Alpitia. බලන්න හසි ලස්සන අදත් පහි. අපි යනවා තව ළඟයි චූටි පාරක යන්නේ අපි. මොකද ලස්සනයි. පරිසරයේ පැත්තට පොඩ්ඩක් තාම මන් දන්නේ නැහැ දැනක ඔය වගේද කියලා. මම දන්නවා. මම දන්නවා. පිටිතරද මන්ද පාරේ ඉන්නේ.
හරිම මේ කොළඹ ඉඳන් ආවම මාර වෙනසක් ඔව් හරිම නිදහස්. සිටිට ගිහිල්ලා නෑ එතකොට මාර එතන ට්‍රැෆික් උයි පැත්තේ. මේ පැත්ත මාරම රිලැක්ස් මාරම නිදහස් පැත්තක් බලන්නකො ගස් කොළා හරිම මේ අර මේ දකින්නේ වාහන ට්‍රැෆික්. ඔව් ඒවනේ අපි කොළඹදී දකින්නේ. ආච්චි ගෙදර යා අපි ඉතින් අමුතුම ලුක් එකක් තියෙනවා. මේ අපි ගෙනියට කොන්සෝල් එකක් තියෙනවා. Ini jadi kuda ini kan DJ ගහන්න. අන්න පියනෝ DJ ගහන්නත් ඇවිල්ලා. DJ ගහන්න. DJ කන්සෝල් එකක් තරම් ඇවිල්ලා තින්නේ. ඔව් නැත්තම් මට පළවෙනි දර වෙද්දි මට රියර්සල් උත් නෑ මොකුත් නෑ. ඉඳ බලන් ඉන්නේ. ඉතින් කියන්න ඕනේ අපි ආවේ Queen's Mountain Hotels and Villa චේන් එකේම බලපිටියේ තියෙන යාළගේ Queen's Mountain Hotel එකට. මේක ඇත්තටම විලා ටයිප් and luxury type දෙකම තියෙනවා. එතකොට අපි ඉස්සල්ලාම දවසේ කියන්නේ මේ check in වෙන දවසේ හිටියේ විලා type room එකේ. second day එකේ අපි luxury type room එකට shift වෙනවා. ඉතින් අපේ මේ වීඩියෝ එක ගොඩාක් දෙකින් ඉඳලා අපි හිතුවා part 1 part 2 කියලා day 1 vlog එක ගේන්න. ඉතින් මේකේ තියෙනවා ඔක්කොම unpack කරන විදිය අපි කොහමද හොටෙල් එකට ආවේ ඒ විස්තර. එතකොට ඔයාලට පුළුවන් දිගටම බලන් ඉන්න අපි මොනවද මේ හොටෙල් එකේ ඇවිල්ලා කළේ කියලා. අපි ආවා හොතට පරක් වෙලා ආයේ. ඔව්. හොඳටම පාරක් තමයි තේ වට කරලා බාර මාරින්සි. and නාවල් බඩු ඉස්සරහින් ඉන්නේ. අස්කරන. යා පාස්කරන. එදා පිටි අස්කරන. ඔයාලට පේනවා අපි ගෙනාම ඒවා. මේ තියෙන්නේ අපි දෙන්නගේ ෆේවරිට් මේක. මේකයි යටි එක තමයි මාර මාස මේ දෙක ලියනවා. New Sunday. අපි හෙට වෙන රූම් එකට යනවා. එනින්දා ඇඳුම් මොකුත් අලින් යනවම කලින් වගේ. ඕමම දිනනවා. මොකද නැත්නම් අපි රූම් චේන්ජ් කරන්න ගියොත් ඒක හරි අමාරුයි. එනින්ද බෑග්වල තියෙනවා. මම ගෙනම බඩු ටික අස් කරා. හරි මම ගෙනව ඔක්කොම වගේ අස් කරා. දැන් මොකුත් අස් කරන්න නෑ. මගේ කන්සෝල එතකොට කැමරා බඩුවේ ඔක්කොම වෙනම දාලා මේකට ඇඳුම් එතකොට අපි කන්න ගෙනාවුවා. ඒ ටික යට දැම්මා. මේකේ මාර විලේජ් ටයිප් හොටෙල් එකක් රිසෝට් එකක්. විලා එකක්. ඉතින් අපි පෙන්නන්නම් එළිය වීඩියෝස් මාර ලස්සනයි. ඉතින් දිගටම අපි වීඩියෝ එක බලන්න, අපිව subscribe කරන්න. මේ වගේ ලස්සන තැන් ඔයාලට අපි ගේනවා.
Queen's Mountain බලපිටිය ඉතින් මේ විලා එකේ අපි චෙකින් උන විස්තර තමයි ඔයාලට මේ වීඩියෝ එකකින් තියෙන්නේ. ඉතින් වීඩියෝ එක දිග වැඩි හින්දා කලින් කිව්වා වගේ part 1 part 2 කියලා day 1 vlog එක මම ගේන්න හිතුවා. ඉතින් ඔයාලට දැක්කා අපි කොහොමද travel කළේ මේ බලපිටියට. එතකොට මොනවද අතරමැද වුනේ, කොහොමද චෙකින් උනේ, මොකක්ද අපේ room එකේ videos හැමදේම අපි ඔයාලට ගේන. අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න. මතක ඇතුව notifications එන්න bell icon එක click කරන්න. ඉතින් අපි part 2 වීඩියෝ එකෙන් ඉක්මනට මෙන්නම්. එතකන් thank you.